මොන අවශ්‍යතාවය සපුර ගන්නද පුතේ ඇවිත් ඉන්නේ? මොන අවශ්‍යතාවය සපුර ගන්නද ඇවිත් ඉන්නේ? ආ? මොනවයි තියෙන්නේ? සම්නිවි. ඔය තියෙන ළමයි ලස්සනට. හා sannivedana කියලා තමයි හැමෝම කියන්නේ. ඒ කියන්නේ ළමයි අපි ටෝච් එකක් කරන් යන්නේ. අපි එනෝ කියන්නේ. ඈ? ටෝච් එකක් කරන් යන්නේ. අපි එනෝ කියන්නේ. ඈ? අපි එනෝ කියන්නේද? ටෝච් එකක් කරන් යන්නේ. ආ ළමයි. හ්ම්? අපි එනෝ කියන්නේද? නෑනේ. මොකටද ටෝච් එකක් කරන් යන්නේ? ආරක්ෂාවට. හරි sannivedana හරි. මේක ළමයි කම්පියුස් වෙන එකක් දෙපා මේ දෙපළකට පිළි අරන් තිනවා. එකක් ආරක්ෂාව ආරක්ෂාව එකක් ආරක්ෂාව අනිත් එක මොකද්ද? එකක් ආරක්ෂාව අනිත් එක මොකද්ද ළමයි? sannivedana. sannivedana දෙකටම ලියා ගන්න. දෙකටම ලියා ගන්න. හරිද ළමයි? දෙකටම ලියා ගන්න. හරිද? හරිද? තව සීන් එකක් තියෙනවා. අනේ ළමයි මේ වගේ දෙයියනේ අනේ මේ වගේ මැසේජ් දාපල්ලා මට එතකොට මට අත්‍තරම හරි කමියුනිකේට් කරගෙන යන්න. මේ වගේ මැසේජ් දාන්නවනේ ඔයගොල්ලෝ. හරිද? හරිද ළමයි? ඇත්තම නෙමෙයි ලොරි ටෝක් එකක් නෙමෙයි. සසිප් එකේ ළමයි 150ද 150 නම් මතකයි මට හොඳේ. කියන්නේ මේක එහෙම යන්න ඕනේ ගේම් එක. අධ්‍යාපනයේ නෙමෙයි. ළමයි ගැන හරි අවබෝධයෙන් යන්න ඕනේ. මට තේරෙනවා නම් මට ගොඩක් හොඳයි. හරි හැමෝගම නම් මතකයි. අය කතන්දර යන්නේ. හරි ටික දවසක් යනකොට උඹලගේ නමුත් මතක් වෙනවා. ඒක මේක ඇත්තටම এডুকেෂන් නේ. මේක ආධ්‍යාත්මික වෙදයන්නේ. මේක මනස දියුණු කරන එකනේ. හරි එනිසා පුතේ ඔයගොල්ලෝ අපි යන් හොඳේ නිකන් බිම්බස්ස වගේ උඹලා ඉන්න මං කියව යකා බැඳා වගේ යනවා. එහෙම කරලා වැඩක් නැහැ. මං කරලා තියෙනවනේ. ආයෙ පුරුදු වෙන්නේ නෙමෙයි කරන්නේ මේක. හරි? එනේ කරලා තියෙන උඹලා මැසේජ් දාන තරමන හොඳයි. ඇත්තටම මම ඉම්ප්‍රූව් වෙනවා එතකොට. මට ඒක ස්ට්‍රැටජිකලි හදන්න පුළුවන්. මම වැරද්ද මම මේක තේරෙලා නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් මට. හරි? හරි. ඒ වැඩි හොඳයි කිව්වේ. ඊට පස්සේ අපි යනවා මෙන්න මේකට. මේකට උත්තර දෙන්න හැමෝම විදුලිය. හරිනේ? අනේ මේක මොනවටද? මුදල් මොනවටද ඕන වෙන්නේ? කියන්න බලන්න. කියන්න බලන්න. මුදල් මොනවටද ඕන වෙන්නේ කියන්න බලන්න. ඈ? මුදල් මොනවටද ඕන වෙන්නේ? අනු නියමයි. ඈ? මුදල් මොනවටද ඕන වෙන්නේ? ඈ? යකෝ වින්දනෙට විතරද ඕන? ඒ කියන්නේ ට්‍රිප් එකක් යන්න විතරයි සල්ලි ඕනේ. මේ කැන්ඩි එකෙන් නිකන් දෙනව රෙදි. ඈ? ඒකට ආහාර ගන්න විතරද ඕන? ඈ? අන්න හරි ඔව්. ගොඩක් අයගේ හරි. ඒ කියන්නේ දැන් උඹලා කොට ගණන් ගන්න එක හොඳේ. තමයි එතකොට ඔයගොල්ලෝ අන්න හරි පුතේ අන්න හරි. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න සල්ලි නැතුව මුකුත් කරන්න බෑ. හරි සල්ලි ඕන. මේ සියලුම දේවල් වලට මොන අවශ්‍යතාවය සපුර ගන්න කියත් සල්ලි ඕනේ. අනේ ඕන. දැන් එතකොට උඹලා දැන් කවුරු හරි කිව්වොත් එimhe ඔයා හිටියනම් ඇති. සල්ලි නම් මොනවද කිව්වොත් කන පැලෙන්න ගහපල්ලා හොඳේ. හරි එහෙම ගහපල්ලා හිටියකෝ හැමදේම කරන්න සල්ලි නැතුව වෙන මුකුත් කරන්න බෑනේ. නේ? ඒතර උඹලා ඔයගොල්ලෝමනේ කියන්නේ ඕන කියලා. නේ? ඒ නිසා ලියන්න ඕනේ නැහැ. ඔළුවේ තියාගන්න මොකද්ද? ඔළුවේ තියාගන්න මුදල් කියන එක හැම අවශ්‍යතාවයක්ම සපුර ගන්න ඕන කියන එක. හොඳයි? හරි. ඊට පස්සේ අපි යනවා මොකටද යන්නේ?
තව සීන් එකක් තියෙනවා. මේකත් අහන්න. මේ ළමයි එතකොට පොඩ්ඩක් පුතේ කම්පියුස් වෙන ඒවා තමයි ටිකක් අහන්නේ. හොඳේ. ඒක තේරුම් ගන්න ඕගොල්ලෝ. ආ එන්නකෝ. මෙන්න මේකටත් මට උත්තරයක් දෙන්න. මෙන්න මේකටත් මට පුතේ උත්තරයක් දෙන්න. වාතය ජලය. වාතය ජලය. වාතය ජලය. මේක අවශ්‍යතාවයක් දුමනාවද කියලා කියන්නේ. මේක අවශ්‍යතාවයක් දුමනාවද කියලා කියන්නේ මට තරහ නැතුව. මේක අවශ්‍යතාවයක් දුමනාවද කියලා කියන තරහ නැතුව. මේක අවශ්‍යතාවයක් දුමනාවක්ද? වාතය ජලය අවශ්‍යතාවයක් දුමනාවක්ද? අවශ්‍යතාවයක්ද උවමනාවක්ද? අවශ්‍යතාවයක්ද උවමනාවක්ද? ආ අවශ්‍යතාවයක්ද උවමනාවක්ද? හොඳයි 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 හොඳයි. අනේ කෙල්ල කොල්ල දාපල්ලා බං. අන්න එල කිරි. අවශ්‍යතාවයක්ද උවමනාවක්ද? අවශ්‍යතාවයක්ද උවමනාවක්ද? අන්න හරි. එල කිරි එල කිරි සතුටුයි සතුටුයි සතුටුයි. එකක්වත් නෙමෙයි. ළමයි. ළමයි මේක හොඳට අතන පොඩි නෝට් එකකුත් ලියා ගන්න මේකේ. හොඳේ. අතන පුතේ අවශ්‍යතාව කියන තැන නෝට් එකක් ලියා ගන්න. මේක ළමයි පරණ විෂය නිර්දේශයේ පැරණි විෂය නිර්දේශයේ අවශ්‍යතාවයක් නෙමෙයි. සෝරි අවශ්‍යතාවයක්. පැරණි විෂය නිර්දේශයේ අවශ්‍යතාවයක්. දැන් විෂය නිර්දේශයේ මේක අවශ්‍යතාවයක් නෙමෙයි. මොකද්ද? මේ වාතය කියන එක අසීමිත විදියට අපිට ලැබෙන එකක්. ජලය කියන එක ආහාර වලට ගියා. තේරුණාද? ඒතර පරණ මේ වැඩිපුර පුතේ ලියා ගන්න මෙහෙම. මෙහෙම ලියා ගන්න උතනින් කොහෙන් හරි පැරණි විෂය නිර්දේශයේ මම මෙතන ලියනවා අතන අපි ටියුට් එකේ අවශ්‍යතාව තියෙන තැනම ලියා ගමු පුතේ. හොඳේ? ඒ තේරුණානේ කෙල්ලෝනේ කොල්ලෝ? තේරුණානේ? අතන ටියුට් එකේ එතන අවශ්‍යතාව තියෙන තැනම ලියා ගමු. පැරණි විෂය නිර්දේශයේ ඒ අවශ්‍යතා ලෙස පිළිගත්තද නව නිර්දේශයේ එය එසේ පිළි නොගනි. ඒලම දැන් පිළිගන්න. පැරණි විෂය නිර්දේශයේ වාතය සහ ජලය කියන්නේ අවශ්‍යතාව විදිහට පිළි අරගෙන. හැබැයි අනිත් පුතේ හම්බ වෙයි ඔයගොල්ලන්ට ටියුට් එක හම්බ වෙයි මං හිතන්නේ අපි දාලා මං හිතන්නේ තියෙන්නේ. දවසකින් දෙකකින් හම්බ වෙයි. හොඳේ. සෝරි ඉතින් අපිට මේ අපි ඊගව සතියේ පුතේ අනිවාර්යෙන් හම්බ වෙයි. හොඳේ. හරිද? අක්කලට කෝල් කරන්න. වද දෙන්න. එනවා දෙන්නේ නෙවෙයි ඒගොල්ලෝ වෙලාවට දානවා මම ජෝක් කරේ. ඔන්න ටියුට් සම්බුන්නේ නැහැ කියලාත් කියන්නේ. නෑ පුතේ මම දන්නේ විදියට දාලා මම හිතන්නේ ටියුට්ස් දැම්ම. හරි? හරි. එතකොට පුතේ වාතය සහ ජලය කියන අනිවාර්ය ලබන සති විදිහ හම්බ වෙයි. ඔය වෙන්න එපා. හරි. වාතය හා ජලය කියන්නේ එතකොට මොකද්ද? අවශ්‍යතාවය. මට තව සීන් එකක් උඹලගෙන් දැනගන්න ඕන. හරිද? දැන් ළමයි ඔයගොල්ලෝ මට කියන්න මට දැන් මම උදාහරණයක් කියනකොට මාව එතකොට ළමයට තේරෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ තේරෙන්නේ නැති වෙන්නේ මේ ප්‍රධාන හේතුව තමයි දැන් ඔයගොල්ලෝ ළමයි ඔයගොල්ලෝ මොන අවුරුද්දද ඇත්තට මේ ලෙවල් කරන්න ඕන හරියටම කියලා කියන්න. කියන්නේ වැඩි හිටියෝ ඉන්නවද? බාලා ඉන්නවද? කොහොමද ඔයගොල්ලෝ මට කියන්නේ මොන අවුරුද්දද ඒ ලෙවල් කරන්න ඕන කියලා? මොකද්ද ආයි කියන්න ඕන? අරකද? අන්න හරි. මේ පුතේ මේ බලන්න. වාතය සහ ජලය පැරණි විෂය නිර්දේශයේ ඊතලයක් ගහලා ලියා ගන්න. වාතය සහ ජලය
පැරණි විෂය නිර්දේශයේ අවශ්‍යතාවය ලෙස පිළිගතද නව නිර්දේශයේ එසේ පිළි නොගනි. නව නාඩු හොඳයිනේ පොඩි යවුන්නේ ඉන්නේ. නෑ නෑ මම එහෙම කියන්නේ හේතුවක් තියෙනවා මම ඔයගොල්ලන්ට කියන්නම්කෝ. පැරණි විෂය වාතය සහ ජලය පැරණි විෂය නිර්දේශයේ අවශ්‍යතා ලෙස පිළිගත්තද නව නිර්දේශයේ එසේ පිළි නොගනි. නෑ ඇත්තටම ඇයි දන්නවද? දැන් ළමයි යුද්ධ ගැන උදාහරණයක් කිව්ව කියන්නකෝ බලන්න. දැන් මම මොකද්ද ඒකාධිපති නායකත්වය ගැනවත් ප්‍රභාකරන් ගැන කියලා මෙහෙම කියලා ඌ මෙහෙම කරා කියලා ඊට පස්සේ මොකද්ද කමලිනීගේ පොතේ මෙහෙම තිබ්බා කියලා ඊට පස්සේ නන්දි කඩාල් පොතේ මෙහෙම තිබ්බා කියලා හෙන්න ලොරි ටෝක් එකක් දීලා උම්මට කියනවා ප්‍රභාකරන් කියන කවුද? එහෙම ආනවා කියහල්ලා. ඒතර උන්ට දන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ උදාහරණේ දන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝට සෙන්ස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පමණක් උදාහරණනේ. ඒ වගේ. මට එතකොට දැනගෙන කතා කරනකොට මට හොඳයි. ඒතර මම දන්නවනේ එතකොට උඹලා ඉතින් සෙන්ස් එක මොකද්ද කියලා මොන උදාහරණයකට කියලා. හරි හරි. පොඩි අය ඉන්නේ. අනිත් එක තමයි පුතේ ඔය ටිකක් පරණ අය ඉන්නවා. එකෙක් දෙන්නේ. ඔව්. ඒගොල්ලන්ට මම යෝජනා කරන්නේ පුතේ මේක. මගේ පෞද්ගලික මතය හොඳේ. මේ මන් දන්නේ ඔයගොල්ලෝ මේවා වෙයි කියලා. ගොඩාක් වයසට යනකම් ඉන්න එපා. ක්වොලිෆිකේෂන් හදාගන්න. A level හෝ O level හෝ ඩිග්‍රී හෝ ඕන එකක්. ඒක ළමයි ඒ ස්ටෙප් එකේදීම කරලා දාන්න. ඒ කියන්නේ ෂණිකව ඒ කියන්නේ ඒ වයසේදී පුතේ ඒක කරන්න උත්සාහ කරන්න හැමෝම. මෙච්චර නෑ මම හිතන්නේ පොඩි දරුවෝ ඉන්නේ. ඒක හොඳටම අත්ින්ද ළමයි. මගේ බේසික් ඩිග්‍රියේදී හරිය ස්මූත්ලි ගලාගෙන ගියා. හරිද? මූලික උපාධියේදී බැචලර් කියලා කියන්නේ අපි ඔයකෙදි ගලාගෙන ගියා. ඊට පස්සේ ළමයි ටියුෂන් වලට හිර වුණා. හිර වුණා කියන්නේ දවස් 7න් පන්ති. ඉතින් ළමයි මා අවුරුදු 4ක් විතර ගිහිල්ලා තමයි මම බේසික් ඩිග්‍රී අරගෙන බැචලර් එක අරගෙන තමයි මාස්ටර්ස් කරන්න ගියේ. එතකොට පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ අර ඉගෙන ගැනීම මූවමන්ට් එක නැහැ. ඒ කියන්නේ ඒ වයසේදී පුතේ ඒක කරන්න උත්සාහ කරන්න. හරි? ඉගෙන උපාධියක් කරලා ඊගාව CIM සීමා ඊට පස්සේ මාස්ටර්ස් එහෙම කරනකොට ඇත්තටම ළමයි ඒ කියන්නේ ඒ වෙලාවෙම කරන ඒවා මම ඒ වෙලාවේ පොඩි ක්වොලිෆිකේෂන් දෙකක් විතර හදාගත්තා නැති. කියන්නේ බැචලර් එක කරලා ඉවර වෙච්ච ගමන් තව දෙකක් හදාගත්තා CIM සීමා වගේ දෙකක් හදා මේ ස්ලිම් වගේ දෙකක් හදාගත්තා නැති. මේ මාස්ටර්ස් කරලා මට අපාදුකක් වින්දනවා. එතකොට අර මේ මූවමන්ට් එකේ ටික කරගන්නවා නම් ගොඩාක් හොඳ වෙයි කියලා හිතෙනවා. දැන් අපි සිංහලින් උගන්වලා සිංහල අමතක වෙනවා මා අවුරුදු 4ක් විතර ගියාම ආයෙ සිංහල ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ආයෙ එපා වෙනවා. ආයෙ අර ෆස්ට් ඉයර් වගේ ඒ වගේ වෙනවා. ඒතර ළමයි අර ඒ මොරාල් එකකින් මේක කරනවා නම් ගොඩාක් හොඳ වෙයි. හොඳේ? ගොඩක් අය මේ අවුරුද්දෙන් අයනේ 2028 27 අයනේ ඒගොල්ලන්ට මේක හොඳ වෙයි. හරි? ඒ වයසේදී පුතේ ඉක්මනින් කරන්න. හරිද? ඇත්තටම මේගොල්ලෝ අපිටත් කලින් යන්න හදන. 2028 අය 27ේම කරන්න try කරන්න. හොඳයි ඒක. දැන් මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මගේ ෆිසිකල් පන්තිත් ඉන්න 10ක් විතර. හරි? නුගේ කොට පොත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා එහෙම. එහෙම එකක් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දෙන් කරන පොත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඉස්කෝලෙන් අයින් වෙලා මේ ලොකු ඉස්කෝලවල ළමයි විශාඛ එක දාලා ඇවිල්ලා අවුරුද්දෙන් කරනවා. ආනන්ද දාලා ඇවිල්ලා අවුරුද්දෙන් කරනවා. හරි? මේක ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. හරි මම නිකන් කිව්වේ. ඔයගොල්ලෝ ඒක ගණන් ගන්න එපා. හරි. හරි. එතකොට පුතේ පැරණි නිර්දේශයේ වාතය හා ජලයේ අවශ්‍යතා දැන් උඹලා ඉගෙන ගන්න එකේ අවශ්‍යතා නෙමෙයි. හොඳේ? හා දැන් යන් අරකට අපි හරි. දැන් ළමයි උවමනාවල ලක්ෂණ ටික. උවමනාවල ලක්ෂණ ටික. මොනවාද උවමනාවල ලක්ෂණ? අරකින්ම අනිත් පැත්ත. මොකද්ද? මොකේම අනිත් පැත්තද? උවමනාවල ලක්ෂණ මොනවාද එතකොට? ආ? උවමනාවල ලක්ෂණ මොනවාද ළමයි? ආ? අන්න හරි ගොඩක් අය early යන අයනේ. උවමනාවල ලක්ෂණ මොනවාද ළමයි? උවමනා මොනවාද? අසීමිතය. කියන්නේ ගණන් කරන්න බැරි තරම් තියෙන උවමනා කියන්නේ. හොඳේ ගණන් කරන්න බැරි ප්‍රමාණයක් තියෙන. අන්න අසීමිත. ලියාගන්න උවමනා අසීමිතයි කියලා පුතේ ලියමු. උවමනා
වමනා අසීමිතය. වමනා අසීමිතය. හරිද? ආ, වමනා අසීමිතය. ඊට පස්සේ පුතේ ඌවමන මං අර කිව්වේ ඩොනාල්ඩ් ට්‍රම්ප්ගේ මෝදි ජනාධිපතිතුමයි කවුද අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි වෙනස්නේ. ඒ කියන්නේ විවිධයිනේ. කන බොන දේවල් වෙන, අදින පළදින විදිහ වෙන, කතා කරන දේ හැස් ඔක්කොම විවිධයිනේ. නේ? අන්න. එතකොට අසීමිතයි ඊගට ඌවමනා විවිධය. පුතේ කිලිම සීමිතයි අසි. එහෙම ලියන්න එපා. ඇඩ්වාන්ස් ලෙවල් නේ. ඌවමනා විවිධය. ඌවමනා විවිධය. වමනා විවිධය. ඊගාවෙක 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 වමනා මොකද්ද? ව්‍යාපාරිකයන් නිර්මාණය කළ හැකිය. හරිද? හා. ඒ කියන්නේ බත් පාන් ඉදියාපු ටික නිර්මාණය කරන්නේ කවුද? වමනා. ව්‍යාපාරිකයනේ. වමනා නිර්මාණය කරන්නේ ව්‍යාපාරිකයනේ. හා. වමනා ව්‍යාපාරිකයන්ට පාරිකයන්ට වමනා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැක. නිර්මාණය කළ හැකිය. වමනා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැකිය. හරි. ඊගාවෙක වමනා අත්‍යවශ්‍ය නොවේ. පාන් කන්නම කියලා එකක් නැහැ. ඉන්දියාපකයවත් කමන්නේ නේ. වමනා අත්‍යවශ්‍ය නොවේ. වමනා අත්‍යවශ්‍ය නොවේ. නම අත්‍යවශ්‍ය නොවේ. වමනා අත්‍යවශ්‍ය නොවේ. නොවේ. හරිද? අත්‍යවශ්‍ය නොවේ. වමනා අත්‍යවශ්‍ය නොවේ. ඊගාවෙක මොකද්ද? වමනා මොකද්ද? සමාජ බලවේගවලට වෙනස් කළ නොහැක. හරි? අල්ලපු ගෙදර වෙනස් කළ නොහැකද? නෑ වෙනස් කළ හැක. හරි? වමනා සමාජ මං කිව්වේ අර ත්‍රිවිල් කතන්දරේ. වමනා සමාජ බලවේගවලට වමනා සමාජ බලවේගවලට වෙනස් කළ හැක. කළ හැකිය. වමනා සමාජ බලවේගවලට වෙනස් කළ හැක. හරිනේ? සටපට ගාලා ලියාගත්තද කියන්න මට. ලියාගත්තද කියන්න. ලියලා ඉවරයි නම් ඕකේ කියන්න. ඉවරයි නේම? හරි ඕකේ ඕකේ ළමයි. හරි thank you. ඊට පස්සේ ළමයි මොකක්ද ඊගාව එක? මේ දෙන්න අතර මොනවාද? වෙනස මොන දෙන්න අතරද? අවශ්‍යතාවය වමනා අතර වෙනස. ළමයි හොඳට තේරුම් ගන්න A level වලට අනිවාර්යෙන්ම BS වල නම් හරි පුතේ thank you. අනිවාර්යෙන් BS වල නම්
වෙනසක් ලියනකොට දෙකට බෙදිය යුතුමයි. හොඳයි. දෙකට බෙදිය යුතුමයි. හරි. ඒක ඔළුවට ගන්න. හරිද? දෙකට බෙදිය යුතුමයි. හොඳයි. දෙකට බෙදන්න ඕනමයි. හරිද? දෙකට බෙදන්න ඕන. හරිද? එතකොට පුතේ මොකද්ද ලක්ෂණමනේ මේ වෙනස්කම් විදියට ලියන්නේ? දෙකට බෙදන්න ඕන. හරිද? එතකොට දැන් අවශ්‍යතා සීමිතයි, උවමනා අසීමිතයි. ලියන්න පුළුවන්. හරි. මාළුක මගුලක් නැහැ. හරි. ලියමුකෝ අපි. අවශ්‍යතා අපි ඉගෙන ගත්ත ටිකමනේ පුතේ මේ. හරි? අවශ්‍යතා සීමිතය. හරිද? උවමනා අසීමිතය. උවමනා අසීමිතය. උවමනා අසීමිතය. අවශ්‍යතා පොදුය. අවශ්‍යතා පොදුය. උවමනා විවිධය. විවිධය. අවශ්‍යතා පොදුය, උවමනා විවිධය. හරි? අපි කතා කරපුවා නිසා මම මේ නොකර යන්නේ කියන්නේ නැතු යන්නේ. හොඳේ? අවශ්‍යතා ව්‍යාපාරික නිර්මාණය කළ නොහැක. උවමනා ව්‍යාපාරික නිර්මාණය කළ හැක. අවශ්‍යතා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැක. නොහැකිය. උවමනා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැක. උවමනා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ උවමනා ව්‍යාපාරිකයන් නිර්මාණය කළ හැකිය. උවමනා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැකිය. හරි. ඊගාව එක අවශ්‍යතා අත්‍යවශ්‍යය, උවමනා අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍යතා අත්‍යවශ්‍යය. අවශ්‍යය. උවමනා අවශ්‍ය නොවේ. උවමනා අත්‍යවශ්‍ය නොවේ. උවමනා අත්‍යවශ්‍ය නොවේ. හරිනේ. ඕන්න පුතේ තව ලියන්න පුළුවන් සමාජ බලවේගන වෙනස් කරන්න හැකි. සමාජ බලවේගන වෙනස් කළ හැකි. ඕන්න ලියන්න. හරි? හරි. හරිනේ ළමයි. ඒ ටික හරිනේ පුතේ ඔයගොල්ලෝ. ඉවරයි නම් කියන්නකෝ. පේන්නේ නැත්නම් ඒත් කියන්න බෝඩ් එක මම ඉන්නවනේ එතන. නිසා පේන්නේ. හරි. විනෝදී හරි එලකිරි පුතේ. තමාදී හරි එන්න පුතේ. ඊට පස්සේ අපි යනවා මොකටද? මේ දෙන්න අතර පුතේ තියෙන සමානකම් වලට. මොනවාද සමානකම් මේ දෙන්න අතර? සමානකම් මොනවාද? මොනවාද මේ දෙන්න අතර සමානකම්? එක තමයි අවශ්‍යතා නිසා තමයි උවමනා හටගන්නේ. අවශ්‍යතා නිසා තමයි උවමනා
හටගන්නේ නේ. ඉතින් බඩගින්න දැනුන නිසානේ බත් පාන් ඉදියා ඕන වෙන්නේ නේ. අවශ්‍යතා නිසා තමයි වුමනා හටගන්නේ නේ. අනිත් එක මොකද්ද? අවශ්‍යතා තෘප්තිමත් sorry උවමනා තෘප්තිමත් වුණොතින් අවශ්‍යතාව මොනවද වෙන්නේ? යටපත් වෙලා යනවා. බත් කාපු ගමන් ආහාර අවශ්‍යතාවේ නැති වෙලා යනවා. හරිද? තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක මොකද්ද? මේ දෙකම ඇතිවන්නේ කාටද? මිනිසුන්ට ජීවත් වෙන්න. මිනිසුන්ට ජීවත් වෙන්න තමයි මේ දෙකම ඕන. අවශ්‍යතා හා උවමනා කියන සංකල්ප දෙකම ඕන වෙන්නේ. නේ? ළමයි. තේරුණා නේ පුතේ? එතකොට මේ දෙකම අවශ්‍ය වන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න. අවශ්‍යතා නිසා තමයි උවමනා හටගෙන තියෙන්නේ, ඇති වෙලා තියෙන්නේ. උවමනා තෘප්තිමත් වුණොත් අවශ්‍යතා යටපත් වෙලා යනවා. ඕකනේ කතන්දරේ. තේරුණා නේ පුතේ? තේරුණේ නැහැ කියලා කියනවනේ. පුතේ අවශ්‍යතා යොමනය අතර සමානකම් නෙමෙයි අපි කතා කරන්නේ. අපි මේ අවශ්‍යතා යොමනය අතර සමානකම් පුතේ කතා කරන්නේ. එතකොට අවශ්‍යතායි වමනයි දෙකම ඇතිවන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න. මිනිසුන්ට ජීවත් වෙන්න මේ දෙකම ඕන. මිනිසුන්ගේ ජීවත් වෙන්න පුළුවන් අවශ්‍යතාවය වමනයි සපුරගත්තොත් නේ. එතන මේ අවශ්‍යතාවය වමනයි දෙකම ඇතිවන්නේ මොකටද? මිනිසුන්ට ජීවත් වෙන්න. උවමනා තෘප්තිමත් වුණොත් ඒ කියන්නේ ඉන්දියාප්ප කෑවහම මොකද්ද වෙන්නේ? අවශ්‍යතාවය නැති වෙලා යනවා. අවශ්‍යතාවය නැති වෙලා යනවානේ. තේරුණාද පුතේ? ඉන්දියාප්ප කෑවහම අවශ්‍යතාවය නැති වෙලා යනවා. ඒ උවමනාව තෘප්තිමත් වුණොත් අවශ්‍යතා නැති වෙලා යන්නේ යටපත් වෙනවා නැති වෙනවා නේ. අනිත් එක මොකද්ද? අවශ්‍යතා නිසා තමයි උවමනා හටගෙන තියෙන්නේ. අවශ්‍යතා බඩගින්න නිසා තමයි මොකද ආහාර කියන මේ අවශ්‍යතා නිසා තමයි ආහාර නැති වෙච්ච ආහාර ඕන වෙච්ච නිසා තමයි මොනවද බත් පාන් ඉදියාප්ප අවශ්‍ය වෙලා තියෙන්නේ ඕන වෙලා තියෙන්නේ. තේරුණේ නැද්ද? ඒක තමයි මේ දෙකම ඇතිවන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න. ඒ කියන්නේ අවශ්‍යතා හා උවමනා දෙකම ඇතිවන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න නේ පුතේ. අනිත් එක තමයි අවශ්‍යතා නිසා තමයි උවමනාවක් හට අරගෙන තියෙන්නේ. අවශ්‍යතා නිසානේ උවමනා හටගන්නේ. බඩගින්න තිබුත් නිසා තමයි බත් පාන් ඉදියාප්ප ඕන වෙලා තියෙන්නේ. අනිත් එක මොකද්ද? උවමනා තෘප්තිමත් වුණත් අවශ්‍යතාවයටපත් වෙනවා. ඉදියාප්ප කෑවහම ආහාර අවශ්‍යතාවය නැති වෙලා යනවා. හරිනේ? හරි එලකිරි. දෙකම ලියාගමු. දෙකම ලියාගමු. මෙම සංකල්ප දෙකම අවශ්‍ය වන්නේ මෙම සංකල්ප දෙකම අවශ්‍ය වන්නේ මිනිසුන්ට ජීවත් වීමටය. මිනිසුන්ට ජීවත් වීමටය. අවශ්‍යතා නිසා උවමනා හටගනි. අවශ්‍යතා නිසා උවමනා හටගනි. හටගනි අවශ්‍යතා නිසා උවමනා හටගනි. උවමනා තෘප්තිමත් වුණොතින් උවමනා තෘප්තිමත් වූ විට උවමනා තෘප්තිමත් වූ විට අවශ්‍යතා යටපත් වේ. යටපත් වේ.
අවශ්‍යතා යටපත් වේ. හරි. ඔන්න ඔය ටික සටපට ගාලා ලියා ගන්නවා. අවශ්‍යතා යටපත් වේ. හරි. දිනුක. හරි නේ පුතේ? ළමයි නිදිද ඔයගොල්ලෝ? නිදි නෑ නේද දෙයියනේ? ආ ඉඳාගන්න එපා. දැන් ළමයි අපි හරිද? දැන් ළමයි අපි අද දැන් බලන්නකෝ. අද ආපු වෙලාවෙ ඉඳලා දැන් බලන්න. ආපු වෙලාවෙ ඉඳලා අපි කරපු ටික මොකද්ද? සටපට ගාලා අපි දැන් කරනවා මේ බලන්න. අපි ආපු ගම මොකද්ද කරේ ළමයි? මේ සංකල්ප 13 ලියාගත්තා. අවශ්‍යතා, උවමනා, ඉල්ලුම, උවමාරුව, ගනුදෙනුව, නිෂ්පාදනය, පිරිවැය, ලාභය. හරිද? අවදානම, වෙළඳපොළ, විනිෂ්පාදිතේ, ගනුදෙනුකරු වටිනාකම, ආයි මොකද්ද? ගනුදෙනුකරු තෘප්තිය. හොඳේ. ගනුදෙනුකරු තෘප්තිය. ඊට පස්සේ අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තනේ. මොකක්ද අවශ්‍යතාවයක් කියන්නේ? මම ප්‍රශ්න ටිකක් කරන්න යන්නේ. අහන් ඉන්න. අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද? මිනිස්සෙක් ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන කායිකව මානසික තත්ත්වයක්. හැබැයි ඒකේ අදහස මූලික දෙයක් අපට නොලැබුණාම අඩුපාඩුවක් දැනෙනවා. ඒ අඩුපාඩු සපුර ගන්න අපි යොමු වෙන තත්ත්වයක් තමයි අවශ්‍යතාව කියලා කියන්නේ. හොඳේ? ඊට පස්සේ අපි මේකට ගියා අවශ්‍යතා 9ක් තියෙනවා කියලා කිව්වා. මොනවාද? ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය, sannivedanaය, අධ්‍යාපනය, ආරක්ෂාව, ප්‍රවාහනය, වින්දනය. හරිනේ? ඊට පස්සේ පුතේ අවශ්‍යතාවල විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා කිව්වා. අවශ්‍යතා කියන්නේ මොකද්ද? අවශ්‍යතා අත්‍යවශ්‍යයි. ඒව නැත අවශ්‍යතා නැතුව මිනිස්සුෙකුට ජීවත් වෙන්න බෑ. ඊගායක මොකද? අවශ්‍යතා පොදුයි. හැම මිනිස්සයටම පොදු සංකල්පයක් තමයි අවශ්‍යතා කියලා කියන්නේ. ඊගායක මොකද්ද? අවශ්‍යතා සීමිතයි. පොඩ්ඩයි. අර ඉගෙනගත්තු නමේ විතරයි. නේ? අවශ්‍යතා ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න බෑ. නේ? ව්‍යාපාරික නිර්මාණය කරන්න බෑ. ඒක මානවෝත්පත්තිය වෙන එකක්. අවශ්‍යතා සමාජ බලවේග වලට වෙනස් කරන්න බෑනේ. අල්ලපු ගෙදර නිසා අපි අවශ්‍යතා වෙනස් කරගන්නේ නැහැ. මම ත්‍රිවිල් එකයි කාර් එකයි ගැන කිව්වේ. හරි. ඊට පස්සේ අවශ්‍යතා සපුරා ගන්න විදි 4ක් තියෙනවා කියලා අපි කිව්වා. මොනවාද විදි 4? ස්වයං නිෂ්පාදනය. ස්වයං නිෂ්පාදනය කිව්වේ මොකද්ද? Tamanට ඕන දේවල් Saman විසින්ම නිෂ්පාදනය කරගෙන. ඊටසේ බලහත්කාරයෙන්. බලහත්කාරයෙන් මොකද්ද කිව්වේ? උදුරාගෙන හරි මොකද්ද? සොරකම් කරලා හරි Tamanගේ අවශ්‍යතා සපුරා ගන්නවා. ඊගාව එක සිඟමන් නැදීම. සිඟමන් නැදීම කියන එකේ අදහස මොකද්ද? සිඟමන් නැදීම කියන එකේ අදහස මොකද්ද? පරිත්‍යාගශීලී මිනිසුන්ගෙන් අවශ්‍යතා සපුර ගන්නවා. ඊට පස්සේ මොකද්ද? හුවමාරු. හුවමාරු කියන්නේ මොකද්ද? අතිරික්ත යමක් කිමි පාර්ශවයක් තවත් අතිරික්ත යමක් කිමි පාර්ශවයක් සමග නිෂ්පාදන හුවමාරු කර ගැනීම. හොඳයි? උවමනාව කියන එක අරක වැරදි කිව්වා. මොකද්ද? අවශ්‍යතා සපුරා ගන්න විවිධාකාර වැරදි කිව්වනේ. මොකද්ද උවමනා කියන්නේ? මිනිස්සෙක් අවශ්‍යතා සපුර ගන්න යනකොට යම් නිශ්චිත භාණ්ඩයකට හෝ සේවාවකට තියෙන කැමැත්ත තමයි උවමනාව කියලා කියන්නේ. කැමැත්ත ආශාව කියන වචනයකේ තියෙන්න ඕන නැත්නම් ඒක වැරදි දානවා කියලා කිව්වේ. හොඳයි? හරි. මාකින් වල පිළියරන් තියෙන ඒක මේ පුජ්‍යලේක අවශ්‍යතා සපුරා ගැනීමට යෑමේදී ඔවුන් කැමති නිශ්චිත භාණ්ඩයක් හෝ සේවාවක් තමයි උවමනා කියලා කිව්වේ. යටත් තියෙන නිර්වචනය. හරිද? ඊට පස්සේ අපි අවශ්‍යතාව උදාහරණ ටිකක් ලිව්වා. මොනවාද? අවශ්‍යතාවලට උදාහරණ මොනවාද කිව්වේ? බත් පාන් ඉන්දියාප්ප. ආහාරවලට ඒ ටික. ඇඳුම් වලට සාරි කලිසම් ගවුම්. නිවාසවල තට්ටු නිවාස, යුගල නිවාස, නේවාසිකාගාර. හැබැයි මෙතන ආරක්ෂාවට මොකද්ද? පොලිසිය, හමුදාව, පෞද්ගලික ආරක්ෂණයකින් ආයි මොකද්ද අපි ලිව්වේ? රක්ෂණය කියලාත් මම ලියන්නේ කියලා කිව්වා. මතකයිනේ? රක්ෂණය කියලා ලියන්න කිව්වා. ඊට පස්සේ මොකද්ද? අධ්‍යාපනය. අධ්‍යාපනය කියන්නේ මොකද්ද? රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, පොත්පත්. සෞඛ්‍ය අධ්‍යාපනය ළමයි වැරදුනානේ. රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පොත්පත්. රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පොත්පත්. ඊට පස්සේ පුතේ සෞඛ්‍ය, රජයේ රෝහල්, වෛද්‍ය සායන, බෙහෙත් තෙහෙත්. sannivedanaට මොකද්ද කිව්වේ?
දුරකථන, ෆැක්ස්, රූපවාහිනී, අන්තර්ජාලය වගේ ඒවා. හරිද? දුම්රිය මේක ප්‍රවාහනේ, දුම්රිය ප්‍රවාහනේ, නාවික ප්‍රවාහනේ, ගුවන් ප්‍රවාහනේ වගේ ඒවා මේකට අයිති වෙනවා. ඊට පස්සේ පුතේ මොකද්ද? වින්දනයේට චිත්‍රපට නැරඹීම, අර ක්‍රීඩා කිරීම, විනෝදචාරිකා යාම ඔයගොල්ලොම කිව්වනේ. හරි. ඊට පස්සේ පුතේ මම චූටි ඇඩිෂනල් එකක් කිව්වා ඔයගොල්ලන්ට. විදුලිය කියන්නේ sannivedanayට ආරක්ෂාව කියන දෙකටම ගන්න වෙනවා කියලා කිව්වා. හරිද? අනිත් එක මොකද්ද? මුදල් කියන එක හැම අවශ්‍යතාවයක සපුර ගන්න ඕන. මම ඒක ලොකු වෙලාවක් කතා කරා. හොඳේ? හරි. ඊට පස්සේ මොකද්ද උවමනාවල ලක්ෂණ? උවමනා අසීමිතයි. ගණනය කරන්න බැරි තරම් උවමනා තියෙනවා. උවමනා විවිධයි. පාවිච්චි කරන මිනිස්යානුව වෙනස් වෙනවා කියලා කිව්වා මම. එන්නේ මොකද්ද කිව්වේ? ට්‍රම්ප් ගැන කිව්වා, මෝදි ජනාධිපතිතුමා ගැන කිව්වා, නේ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැනත් කිව්වා. උවමනා ව්‍යාපාරික නිර්මාණය කළ හැකියි. උවමනා ව්‍යාපාරික නිර්මාණය කළ හැකියි. හොඳයි? උවමනා අත්‍යවශ්‍ය නැහැ. බත් කන්නම කියලා එකක් නැහැ. ඊට පස්සේ මොකද්ද? උවමනා සමාජ බලවේගන අල්ලපු ගෙදර මිනිස්සු නිසා උවමනා වෙනස් වෙන්න පුළුවන්. ඒතර මේ දෙන්න අතර වෙනස්කම් ටිකක් කිව්වා. මොනවාද වෙනස්කම් මේ දෙන්න අතර? මොනවාද වෙනස්කම්? අවශ්‍යතා මොකද්ද? සීමිතයි උවමනා අසීමිතයි. අවශ්‍යතා පොදු සංකල්පයයි. උවමනා විවිධ වූ සංකල්පයයි. අවශ්‍යතා ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න මොකද්ද? බෑ. උවමනා ව්‍යාපාරික නිර්මාණය කරන්න පුළුවන්. අවශ්‍යතා අත්‍යවශ්‍ය, උවමනා අත්‍යවශ්‍ය නැහැ. සමාජ බලවේගන වෙනස් කළ නොහැක, සමාජ බලවේගන වෙනස් කළ හැකි කියලාත් මම කිව්වා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මේ දෙන්න අතර සමානකම් ඉගෙන ගත්තා. මොන දෙන්න අතර සමානකම්? මොකක්ද සමානකම්? මේ දෙකම ඇතිවන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න. මොන දෙකමද? අවශ්‍යතා යොමනයි කියන දෙකම. උවමනා නිසා අවශ්‍යතා නිසා තමයි උවමනා හටගෙන තියෙන්නේ. අවශ්‍යතා නිසා තමයි උවමනා ඇති වෙලා තියෙන්නේ. උවමනා තෘප්තිමත් වුණොත් මොකද්ද? අවශ්‍යතා නැති වෙලා යනවා. දැන් මාත් එක්ක යම් පේපර්ස් කරන්න. 2012ට සිටිස් ගාලා උත්තරේ දාන්න. වැරදුනාට කමන්නේ මම බනින්නේ නෑනේ ඔයගොල්ලන්ට. වැරදි තෝ ඵලයන් එහෙම කියන්නේ නෑනේ. හරි? එහෙම කියන්නේ නෑ. වැරදිනේ. වැරදි 2012ට ඉක්මනින් උත්තරේ දාන්න. උත්තරේ දාන්න. අන්න හරි. නියමයි. එලකිරි. එලකිරි. නියමයි. උත්තරේ මොකද්ද? දැන් සරලට උත්තරේ මොකද්ද? පහත සඳහා දෑ අතරින් උවමනා ලෙස සලකන්නේ මොකද්ද උවමනා? මොකද්ද උවමනා ලෙස සලකන්නේ? රක්ෂණය. හරි. 2013ට කියන සුටුස් ගාලා උත්තරේ. උත්තරේ කියන්නේ 2013ට. තාතුනට කියාගෙන යන්න. හොඳයිනේ බං මගේ ළමයි. දාන්න ළමයි අපෝ මෙච්චර ඉඳලා එකව දාපල්ලකෝ. මම පච කරන අන්න ඔබ වැරදි කියන්නේ. එහෙම කියන්නේ මේ ගෙදර ඉඳලා නෙමෙයි කරන්නේ. කොමගේ දාන්න. thank you thank you thank you thank you thank you thank you. හරි. මොනවාද? මොකද ළමයි? දැන් මම මේ කපලා අයින් කරන්න බලවන්නේ. මොනවද අහන්නේ ළමයි? උවමනා විතරක්. ආහාර, ඇඳුම්, නිවාස, වින්දනය. උවමන අවශ්‍යතාවයි මේ ටික. ඇඳුම් එතකොට ඒක වැරදි. ඇඳුම් තියෙනවනේ. විදුලිය, මෝටර රථ, බත්, ජංගම දුනා. ඒක තමයි උත්තරේනේ. අපේ උන් දක්ෂයි. තුන උත්තරේ. මෝටර රථ ආහාර තියෙන නිසා මේක වැරදි. අධ්‍යාපනයක් තියෙනවනේ. ඊගාව එක මොකද්ද? අධ්‍යාපනයේ තියෙන නිසා ඒක වැරදි. උත්තරේ එතකොට 3. හරි? 2010ට උත්තර ඉක්මනින් කියන්න. 10ට උත්තරේ ඉක්මනින් කියන්න. 10ට උත්තරේ ඉක්මනින් කියන්න.
ඉක්මනට කියන්න ළමයි. හ්ම් 10ට උත්තරේ කියන්න පුතාලා. හ්ම් කියන්න කියන්න කියන්න. අනේ ළමයි කියහල්ලකෝ. එෂාන්. උත්තරයක් නෑනේ කියනවනේ. එතන වැරදි ටික කපලා අයින් කරන්නකො. ඒතර උත්තරේ දැන් විනුදි. ඈ පුතේ. හ්ම් කියන්න පුතාලා. අනේ දෙයියනේ කියන්න මේක දැන් අපි මේ ඉගෙන ගන්න එකන්නේ බං. ආ, හරි. හරි. එන්න. දැන් මේ මෙතන තියෙන්නේ අවශ්‍යතාව විතරක් නේ තෝරන්න තියෙන්නේ. අවශ්‍යතාව විතරයි තෝරන්න තියෙන්නේ. එතන මොකද්ද? ආහාර, නිවාස, ඇඳුම්. හරි. මෝටර රථ නෙමෙයිනේ. ඒතකොට ඒක වැරදිනේ. අවශ්‍යතාවනේ මෝටර රථ ඒක වැරදි. මෝටර රථ කියන එක අවශ්‍යතාවයක් නෙමෙයි. ප්‍රවාහන නිර්ගණය කරන්නේ උවමනාවක්. ආහාර, වාතය, ජලය, වින්දනය. හරි. ඒක දන්නේ නැහැ කියලා හිතන්න. දෙවෙනි එක මොකක්ද? අධ්‍යාපනය, ඇඳුම්, ජලය, බත්. බත් කියන්නේ මොකද්ද? උවමනාවක්. ඒතර ඒකත් වැරදිනේ. මොකද්ද? ප්‍රවාහනය, අධ්‍යාපනය, විදුලිය කියන එක වැරදිනේ. විදුලිය කියන්නේ උවමනාවනේ. විදුලිය කියන්නේ අර මං කිව්ව sannivedanayට මේකට ගන්නවා කියලා. අනිත් මොකද්ද? නිවාස, sannivedana, විදුලිය. වැරදිනේ එකක්. එකක් උවමනාවනේ. ඒතර ගන්න වෙන්නේ මොකද්ද? අර මං කිව්ව පැරණි විෂය නිර්දේශය කියලා. ආහාර, වාතය, ජලය, වින්දනය. උත්තරේ මොකද්ද එතකොට? දෙක. තේරුණාද ළමයි? පුතේ තේරුණාද ඔයගොල්ලන්ට? බුද්ධිනිය හරි. පුතේ තේරුණාද? කෙල්ලෝනේ තේරුණාද? හරි. විරුද්ධට තේරිලා. හරි. හරි. ඊගාව ස්ටෙප් එකට එන්න. මේ පාස් පේපර්ස් හොඳේ මේවා පුළුවන් නැති ඔයගොල්ලන්ට පුළුවන්. මේක කියන්නේ සුටුස් ගාලා කියන්නේ. ඔය තියෙන ලස්සනට ගින්දර වගේ. අන්න හරි. අන්න හරි. පුතේ මේ ප්‍රශ්න දෙකටම කියන්න. නෑ නෑ එකේ කියන්කො නැත්නම් පැටලෙන උඹලා ගොඩක් එවනවනේ. උවමනා සීමිතය නෑ. විවිධය අත්‍යවශ්‍යයි. මේ උවමනා සීමිත නෙමෙයි. සීමිත නෑනේ. උවමනා සීමිත නැත. අසීමිතයි. උවමනා විවිධයි. හරි. නෑ උවමනා ළමයි විවිධයි කියන එක හරිනේ. නෑ නෑ. උවමනා සීමිත නෑ විවිධයි. හරි. ඒ උවමනා අත්‍යවශ්‍ය නෑ. උවමනා අත්‍යවශ්‍ය නෑ. උවමනා අත්‍යවශ්‍ය නෑ. උවමනා අත්‍යවශ්‍ය නෑ. මේක වැරදි. උවමනා ප්‍රාථමික කියලා කියන්නේ මානව පැත්තෙන් එක අවශ්‍යතාවල එකක්. පොදු නෑ විවිධයිනේ. මේක තමයි උත්තරේ දෙක. උත්තරේ දෙක. ඔහොම පුතේ කියන්න බලන්න. 2007ත් කියන්න ඔහොම. 2007ත් කියන්න පුතේ ඔහොම. ඔහොම කියන්න. හරිද ළමයි? හ්ම්. මොකක්ද උත්තරේ? පහත් දෑ අතුරින් මිනිස් අවශ්‍යතාවය ලෙස සැලකෙන්නේ. පාන් උවමනාවක්, පාන් උවමනාවක්, පාන් උවමනාවක්, මෝටර රථ උවමනාවක්, බෙහෙත් වර්ග උවමනාවක්, පාවහන් උවමනාවක්, ආහාර අවශ්‍යතාවය පහ. පානීය මොහොතල් තිනවා පහ. ඊට පස්සේ ඊගාවෙකට එන්න. ඊගාවෙකට එන්න පුතේ. ඊගාවෙකට එන්න. 2004 කියන්නකෝ බලන්න ඔයගොල්ලෝ. මොකක්ද උත්තරේ 2004?
පේනවනේ ළමයි මම හිටියත්. උත්තර කියන්නේ 2004. අන්න හරි දෙක දෙක. පාද ඇතුළේ උවමනාවල් ලෙස සැලකෙන්නේ උවමනා. ආහාර පාන කියන්නේ අවශ්‍යතාවයක්. මේකත් අවශ්‍යතාවයක්. රතවාහන තමයි උවමනා. මේක ප්‍රවාහණයට ඕන උවමනා. මේක උත්තරේ දෙක. ආ, මේක කියන්නේ 2005ට කියන්නේ මොකද? 2005ට උත්තරේ කියන්නේ ආ අන්න හරි. අන්න හරි. අන්න එලකිරි 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 පට්ට. හ්ම්. මොකද්ද ළමයි? මිනිසා ජීවත් වීමේ අනිවාර්ය ඒක දන්නේ කනේ මම මේක දැක්කෙත් නිර්වචනයෙන් හරි. ඊගාවකට එන්න. මේකට කියන්නේ අටට කියන්නේ 2002ට කියන්නේ 8 වෙනි ප්‍රශ්නෙට කියන්නේ උත්තරේ. ආ මොකද්ද නම? පහත් දෑතරින් මොකද්ද? අන්න. ඒකත් හරි. හැමෝම දන්නවා. මොකද්ද නම? ආ ආරක්ෂාව එක ජීවිත රක්ෂණය කියන්නේ ආරක්ෂාව ජංගම දුරගත sannivedana විදුලි පන්දම ආරක්ෂාවට වාහන පාවාහන යුගලය මොකද්ද ඈ පාවාහන යුගල මොනටද ඒත් ආරක්ෂාවටනේ ආ ඊගාව එක එන්න මේකටත් කියන උත්තරය මේකත් කියන උත්තරය කියන්න සටපට ගාලා කියන්න පුතේ මේකට උත්තරේ මොකද්ද හ්ම් මේකට පුතේ උත්තරේ මොකද්ද ආ මොකද්ද උත්තරේ හා පහ 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 පහද ඔව් පහ නවයනේ පහ මොකද්ද ළමයි සාමාන්‍යයෙන් අපගේ උවමනා අපගේ අවශ්‍යතා ඉක්මවයි වැරදිනේ අවශ්‍යතා 9නේ තියෙන උවමනානේ වැඩි එතකොට ඒක වැරදි හරිද අපගේ උවමනා කෙලවරක් නැත ආ අපගේ උවමනා අපගේ අවශ්‍යතා ඉක්මවයි හරි හරි මේක හරිනේ පුතේ හරි හරි සෝරි මේක හරි මේක හරිනේ මේ වැරදි එකනේ තෝරන්න තියෙන්නේ අප සමයට අවශ්‍යතාව වුණ ඇත කෙසේ වුවද අපගේ උවමනා අපගේ අවශ්‍යතා ඉක්මවයි. ඔව් අවශ්‍යතා ඉක්මවලා උවමනා තියෙනවා. හරිනේ උත්තරේ. ඒක හරි. ආ, හරි. ඊට පස්සේ අපගේ උවමනා කෙලවරක් නැත. ඇත්තනේ බං ගණන් කරන්න පුළුවන් කියහන් කොහොමනා? ගණන් කරන්න බෑ. මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම පමණක් මිනිසුන් ජීවන. ඔව් ආහාර නිවාස ඇඳුම් පැළඳුම් තියෙනවා ජීවත් වෙන්න පුළුවන්. ඒකත් හරි. අපගේ උවමනා පැන නගින්නේ අවශ්‍යතා තුලිනි. අවශ්‍යතා නිසා තමයි උවමනා හටගන්නේ. අපි ලක්ෂණයක විතර ඉගෙන ගත්තනේ. ඊට ඉහත සියල්ලම උත්තරේ. මේ ඔක්කොම. ඒක තමයි චුට්ටක් නෙවෙයි. ඔය චුට්ටක් ගැඹුරුයි ළමෝ. දෙක ගහපු කට්ටිය පොඩ්ඩක් බලන්න හොඳේ පරිස්සමෙන්. දෙන්නෙක් විතර ඉන්නවනේ. නෑ කීප දෙනෙක් ඉන්නවා. තේරුණාද පුතේ හොඳට කියවන්න. දෙක ගහපු අය ඉන්නේ. කීප දෙනෙක් ඉන්නවා. තේරුණාද? අපගේ අවශ්‍යතා කෙලවරක් නැහැ කියන්නේ ගණනය කරන්න බෑ තරම්. කෑම ಜಾති ලංකාවේ ගණනය කරන්න පුළුවන්. බෑනේ. ඒ වගේ.
ඊගාවකට උත්තරේ පුතේ බලන්න. මේකට උත්තරේ බලන්න. මේකේ උත්තරේ මට කියන්න. මේකට උත්තරේ කියන්න. ළමයි ටියුට් එක අතේ දෙනවා නම් පට්ට. ඒ කියන්නේ මේ ගණන් හදනකොට ආසයි හිතනවා මේ පාස් පේපර්ස් ටිකම කරනකොට පට්ට ආසයි. දාන්න පුතේ. මේකට උත්තරේ දාන්න. දිනුක දාන්න. තමයි දාන්න. ආ අන්න හරි. ආ මොනවද බලන්න 10 වෙනි එකට උත්තරේ මොකද්ද? ආ ඒක හරිනේ හැමෝටමගේ. මොකද්ද? ව්‍යාපාරිකයෝ අවශ්‍යතා නිර්මාණය කරයි. ඔව් ව්‍යාපාරිකයෝ අවශ්‍යතා නිර්මාණය කරන්නේ ඕවමන නිර්මාණය කරන්නේ. නිවැරදි එකනේ තෝරන්න තියෙන්නේ. උවමනා අවශ්‍යතා නිර්මාණය කර. උවමනා අවශ්‍යතා උවමනා නිර්මාණය කර. ඒකත් වැරදි. ප්‍රවර්ධනයේ අවශ්‍යතා ප්‍රවර්ධනය කරා කියලා අවශ්‍යතා නිර්මාණය වෙන්නේ උවමනා නිර්මාණය වෙන්නේ ඇඩ්වර්ටයිසින් එකේ. අවශ්‍යතා ජනිත අවශ්‍යතා ජාතීන් අනුව වෙනස් වුවද උවමනා සමාන වෙන්නේ. ජාතීන් අතර අවශ්‍යතා සමාන වෙන්නේ උවමනා නෙමෙයි. ඇයි බං අපි කොරලි මාළු මඤ්ඤෝ කකොලයි කරනකොට අරයා කන්නේ හැන් බේකන් චිකන්. එතකොට ආහාර කියන අවශ්‍යතාවය හරි. අවශ්‍යතාවය වෙනස් වෙන්නේ. විවිධ භාණ්ඩ හා සේවා නිපදවීම මගින් වමනා නිර්මාණය කළ හැකි. ඒක තමයි උත්තරේ. පහ. හරි. ඊගාවෙකට එන්න. හ්ම්. ඊගාවෙක් කියන්නේ මොකද්ද උත්තරේ කියලා? 11 වෙනි ප්‍රශ්නට පාස් පේපර්ස් මේවා. 11 වෙනි ප්‍රශ්නට උත්තරේ කියන්නේ. 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්න. මොකක්ද 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ? හ්ම්? පට්ට. බුද්ධිනි. පුතේ කියන්න දරුවෝ. කියන්න ළම. ආ ඔය තියෙන්නේ ලස්සනට වැඩේ ගිහිල්ලා. හ්ම්? අන්න හරි. හරි. හැමෝගම වගේ හරි. අවශ්‍යතා පොදු වන අතර වමනා ප්‍රාථමික වෙන ප්‍රකාශයේ වෙනස අවශ්‍යතා වන අතර ප්‍රධාන වෙනස. අවශ්‍යතා දීතික වන අතර වමනා ප්‍රාථමික වේ. වැරදි. ප්‍රාථමික වෙන්නේ අවශ්‍යතා. අවශ්‍යතා පොදු වන අතර වමනා සීමිත වේ. හරිද? ඒකත් වැරදි. අවශ්‍යතා පොදු වන අතර වමනා විවිධ වේ. වමනා විවිධ වේ. තේරුණා නේද මේක හතර. අවශ්‍යතා සීමිත වන අතර වමනා විවිධ වේ. වමනා අවශ්‍යතා අසීමිත වන අතර අවශ්‍යතා අසීමිතයි නේ සීමිතයි. ඒතර උත්තරේ 4. මේ අවසානයේ උත්තරේ කියන්න ඕනේ. අවසානයේ උත්තරේ කියන්න බලන්න. අව කියන්න බලන්න. හිස්තැනට කියන්න. අන්න හරි. ඒ තියෙන්නේ. හ්ම්. හොඳයි. 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 එම වගේ හරිනේ. උවමනා. හරි. අන්න ඔය ටික. හරි. එහෙනම් මොකද්ද? අදට මෙපමණයි. ලබන සතියේත් කවද්ද? බ්‍රහස්පතින්දා 7:30ට ටියුට් එක ලැබිලා තියෙයි. වැඩේ ලස්සනට කරගෙන යන්. හැබැයි ළමයි ටියුට් එක ආවම ෆිල් කරගෙන ඉන්න දවස් දෙකේම කරපු ටික ෆිල් කරගෙන මේ
වැඩේ පටන් ඇත්තටම නම් දැඟලුවොත් ගොඩ දාගන්න පුළුවන්. හොඳේ. ඇති දෙයක් නෑ. අවුරුද්දෙන් මේක ගහන්න පුළුවන් පුරුදු වෙන්නේ මේක කරනවා අපි දිගටම. කරපු වැඩක්. හොඳයි. හරි. එහෙනම් හැමෝටම උත්සාහයි. ලබන සතියේ බ්‍රහස්පතින්දා හවස 7:30ට එන්න. හරි. thank you. thank you උත්තර දුන්නට හැමෝටම උත්තර දුන්නට thank you.